නිරෝගිමත් දවසක් හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් අපි බලන්නේ ජූනි මාසේ පළවෙනිදා කරන්න ඕන පිළියම් කිහිපයක් ගැන. ඉතින් ඕනම මාසික පළවෙනිදා සුබවාදී විදිහට පටන් ගත්තාම මුළු මාසෙම සුබවාදී විදිහට ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපි බලමු ඒ නිසා මේ කරන්න ඕන මොනවද කියලා. ඉතින් මම මේ දැන් කියන පිළියම ඒ කියන්නේ පළවෙනි පිළියම ඔයා කරන්න ඕන 31 වෙනිදා. ඒ පිළියම තමයි ඔයා ලුණු ගෙඩියක් ගන්න. ඒ කියන්නේ ලොකු ලුණු ගෙඩියක පොත්ත උඩ අර වේලිලා වගේ තියෙන පොත්ත අරගෙන මේක ටිකක් වේලෙන්න තියලා පොඩි මැටි භාජනයක් අරගෙන ඒ ලුණු පොතු ටික ඒකට දාලා කපුරු පෙති ටිකකුත් ඒ භාජනයටම දාලා මේ භාජනය ඔයාගේ ගේ ඇතුලේ තියලා පුච්චන්න. මේක තුලින් වෙන්නේ ඔයාගේ නිවසේ ඍණාත්මක බව ඉවත් කරලා නිවස සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන එක. මේක 31 වෙනිදා කරන්න ඕන දෙයක්. ඊළඟ ක්‍රමය තමයි ඒක ඔයා කරන්න ඕන ජූනි මාසේ පළවෙනිදා. ඒ ක්‍රමය තමයි කුරුඳු පිමින චාරිත්‍රය. මේක මං කලිනුත් කියලා දීලා තියෙනවා. මේකෙදි කරන්න ඕන පළවෙනිදා කුරුඳු කුඩු ටිකක් අතට අරගෙන ප්‍රධාන දොර ඉස්සරහට ගිහිල්ලා දොර ඇරලා දොර ඉස්සරහට ගිහිල්ලා ගේ ඇතුළ බලාගෙන හිටගන්න. හිටගෙන ඒ කුරුඳු කුඩු ටික දකුණු අතට අරගෙන මම මේ කියන විදිහට කියන්න. මේ කුරුඳු පිඹින විට නිවස තුල සමෘද්ධිය ඇතුළු වේ. මේ කුරුඳු පිඹින විට බහුලත්වය රැඳී පවතිනු ඇත. මේ කුරුඳු පිඹින විට මෙහි බහුලත්වයේ ජීවත් වනු ඇත. මෙන්න මේ විදිහට කියලා මේ කුරුඳු කුඩු ටික ගේ ඇතුළට පිඹින්න. මේ වැඩේ කරනකොට ධනාත්මක සිතුවිලිත් එක්ක කම්පන මට්ටම ඉහළ මට්ටමක තියාගන්න. මොකද එතකොට සුබවාදී ප්‍රතිඵල ලැබෙනවා වැඩි. ඉතින් ඕක තමයි දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි මේ ක්‍රමය. ඔයාට 31 වෙනිදා කරන්නත් පුළුවන්, පළවෙනිදා කරන්නත් පුළුවන්. ඒ ක්‍රමය තමයි මේකට මුදල් නෝට්ටුවක්, වතුර ටිකක්, ඒ වගේම කුරුඳු කුඩු ටිකක් ඕන වෙනවා. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි. අර මුදල් නෝට්ටුව අරගෙන ඔයාගේ අත් දෙකට වතුර ටිකක් ගාගෙන ඒ මුදල් නෝට්ටුවේ වතුර ටික ගන්න. වතුර ටික ගාලා කුරුඳු කුඩු ටිකක් අරගෙන මේ මුදල් නෝට්ටුවේ ගන්න. ඊට පස්සේ මේ මුදල් නෝට්ටුව ඔයාගේ පැත්තට නමන්න 3 සැරයක්. නමලා මේක සල්ලි දාන මුදල් පසුම්බියේ දාලා තියන්න. ඒක තමයි 3 වෙනි ක්‍රමය. 4 වෙනි ක්‍රමය තමයි මේකත් ඔයාට 31 වෙනිදා හරි පළවෙනිදා හරි කරන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ මුදල් පසුම්බිය හොඳට පිරිසිදු කරගන්න. අනවශ්‍ය කොළ ඉවත් කරලා හොඳට පිරිසිදු කරගන්න. ඊට පස්සේ කුරුඳු වතුර ටිකකින් හරි කරාඹු නැටි වතුර ටිකකින් හරි රෙදි කෑල්ලකින් ඔයාගේ පර්ස් එක හොඳට පිහදාන්න. ඇතුළයි පිටයි හැමතැනම හොඳට පිහදාන්න. ඊට පස්සේ ඔයාගේ මුදල් පසුම්බිය වේලෙන්න තියලා ඔයාගේ මුදල් දාන්න. ඒකට නැවත. ඒක තමයි 4 වෙනි ක්‍රමය. 5 වෙනි ක්‍රමය තමයි මේකත් ඔයාට 31 කරන්නත් පුළුවන්. 31 කරනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් පළවෙනිදා වුණත් මේක කරන්න. මේකට ඕන වෙනවා ලුණු ටිකක්, ඒ වගේම දෙහි යුෂ ටිකක්, ඒත් එක්කම කහ ටිකක් ඕන වෙනවා. මේක කරන්නේ මෙහෙමයි. වතුර ටිකක් අරගෙන ඒකට මම ඔය කිව්ව ලුණු ටිකයි, දෙහි යුෂ ටිකයි, කහ ටිකයි මිශ්‍ර කරන්න. ඊට පස්සේ ගෙදර ප්‍රධාන දොර මෙන්න මේ වතුරෙන් හොඳට පිරිසිදු කරන්න. ඒ කියන්නේ රෙදි කෑල්ලක් අරගෙන ඒ වතුරට දාලා ගෙදර දොර, ප්‍රධාන දොර හොඳට පිරිසිදු කරන්න. ඒත් එක්කම මේ වතුර මේ මිශ්‍රණය එක් කරලා තියෙන මේ වතුරෙන් ඔයාගේ ගෙදරට ඉහින්නේ වතුර ටිකක්. මෙන්න මේ වැඩ දෙකම කරනකොට මම මේ කියන විදිහට හිතලා තමයි කරන්න ඕන. ඒ විදිහ තමයි මම මගේ නිවසට ධනාත්මකව පිරිසිදු කරමි. මම මගේ නිවස ධනාත්මකව පිරිසිදු කරමි. ධනය, සෞඛ්‍ය හා ප්‍රීතිය පමණක් ඇතුළු විය හැකිය. මම ආයෙත් ඒ වාක්‍ය කියන්න. මම මගේ නිවසට ධනාත්මක පිරිසිදු කරමි. මගේ නිවසට ධනය, සෞඛ්‍ය හා ප්‍රීතිය පමණක් ඇතුළු විය හැකිය. ඉතින් ඔන්න ඔය වාක්‍ය කියලා ඒ වැඩ දෙකම ඔයා කරන්න ඕන. ඊළඟ ක්‍රමය තමයි මේකට ඕන වෙනවා බේකොළ 3ක් ඕන වෙනවා. ඒ බේකොළ 3 ඔයාගේ ආශාවන් ලියන්න ඕන 3ක්. එක ලියන්නේ මෙහෙමයි.
ඒ ප්‍රාර්ථනා බේකොළ 3 ලියන්න මේ විදිහට. එක බේකොළයක මුදල් සම්බන්ධව ඔයාගේ ප්‍රාර්ථනාවක් ලියන්න. ඊළඟ කොළේ සෞඛ්‍ය සම්බන්ධව ප්‍රාර්ථනාවක් ලියන්න. ඊළඟ කොළේ 3 වෙනි කොළේ බහුලත්වය සඳහා ප්‍රාර්ථනාවක් ලියන්න. මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා 3 ලියලා මේක පුච්චලා දාන්න, භාජනයකට දාලා පුච්චලා දාන්න. මේක පිච්චෙනකොට ඔයාගේ බලාපොරොත්තු හැබෑ වෙනවා ඔයා හිතෙන් දකින්න ඕන. ඒක තමයි 6 වෙනි ක්‍රමය. 7 වෙනි ක්‍රමය තමයි ණය ඉවත් කිරීමේ චාරිත්‍රය. මේක ඔයාට 31 වෙනිදා කරනවා නම් ගොඩක් හොඳයි. එහෙම බැරි වුණොත් පළවෙනිදා කරන්න. ඒක කරන්නේ මෙහෙමයි. ඔයාගේ තියෙන ණය හරි මූල්‍ය කරදර හරි කඩදාසියක් අරගෙන ලියන්න. සම්පූර්ණ විස්තරයම ලියන්න. මේ විදිහට ලියලා මේක ශබ්ද නගලා ඔයා කීප වතාවක් හයියෙන් කියන්න ඕන. ඊට පස්සේ මම මේ කියන වාක්‍යය ඔයා හිතෙන් කියන්න ඕන. ඒ වාක්‍යය තමයි මම මේ ණය බර නිදහස් කරමි. මම මූල්‍ය නිදහස තෝරා ගනිමි. මෙන්න මේ වාක්‍යය කියලා ඔයා ඒ කඩදාසිය පුච්චලා දාන්න ඕන. ඒක තමයි 7 වෙනි ක්‍රමය වෙන්නේ. 8 වෙනි ක්‍රමය තමයි මේ ක්‍රමයත් ඔයාට 31 වෙනිදා හරි පළවෙනිදා හරි දවස් දෙකෙන් එක කරන්න පුළුවන්. මේක කරන්න මෙහෙමයි. මේකට ඕන පිරිසිදු වතුර භාජනයක් අරගෙන ඔයා අත් දෙකෙන්ම ඒ වතුර භාජනය අල්ලගෙන ඔයාගේ නිවසේ සියලු දෙනාටම නිරෝගී බව ලැබෙන්න කියලා සුවය, ශක්තිය හා අලුත් කිරීම ගැන හිතන්න. එහෙම හිතලා මේ වතුර ටිකෙන් ටිකක් අරගෙන ඔයාගේ ගෙදර වටේට ඉහින්න. ඉතුරු වතුර ටික ඔයාගේ ගෙදර අය පානයට ගන්න. ඒක තමයි 8 වෙනි ක්‍රමය වෙන්නේ. 9 වෙනි ක්‍රමය තමයි මේ ක්‍රමයට කොළ පාට හරි රත්තරන් පාට හරි ඉටිපන්දමක් ඕන වෙනවා. මේකත් 31 වෙනිදා හරි පළවෙනිදා හරි කරන්න පුළුවන්. ඉතින් මේ කොළ පාට ඉටිපන්දමකින් අපි නියෝජනය කරන්නේ සෞඛ්‍ය හා මුදල් සඳහා. රත්තරන් පාට ඉටිපන්දමක් නියෝජනය කරන්නේ බහුලත්වය සහ දිව්‍ය සංයෝගය. ඉතින් ඔයාගේ ප්‍රාර්ථනාවට ගැළපෙන විදිහට ඉටිපන්දමක් තෝරලා අරගෙන ඊට පස්සේ ඔයාගේ ගෙදර මේ ඉටිපන්දමක් පත්තු කරලා මම මේ කිව්ව වාක්‍ය කීප වතාවක් කියන්න. මම විශ්වයේ අසීමිත ආශිර්වාද ලැබීමට සුදුසුයි. මම බහුලත්වය හා යහපැවැත්ම ආකර්ෂණය කරමි. මෙන්න මේ වාක්‍ය කීප වතාවක් කියන්න. ඊට පස්සේ ඉටිපන්දම නිවලා දාන්න. ඉතින් ඔය ටික තමයි මම ඔයාලට කියලා දෙනවා ක්‍රම 9. ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්නත් ඔයා අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.